එක්තරා මිනිසෙක් මේ ගියා කැලේක. කැලේට ලී වර්ගයක් කපන්න යනකොට එයා දැක්ක කැලේ සෑයක් ගරා වැටිලා. මෙයාට ඒ සෑය දැක්ක ගමන් හිතුණා කියනවා ලෞතුරා සම්බුදු කෙනෙක් වෙනුවෙන් කළ සෑයක් ගරා වැටිලා නම් ඒ චෛත්‍යය වල්ලිවල නම් අපි හොඳට ඉඳලා මොකටද කියලා. අපි හොඳට ඉඳලා මොකටද කියලා. එතකොට එහෙම හිතිලා යා මොකද කරලා තින්නේ සෑය වල් ඉවත් කරලා හොඳට සෑය සුද්ධ කරලා වැඳලා ගියා. එදා ඉඳලා කල්ප ගානක් අපි බුදුරජාන් වහන්සේගේ ශාසනය දක්වාම දුගතියක ඉපදිලා නැහැ. වල් ගලවපු පිණින් සෑය සුද්ධ කරපු පිණින් පිංගතුනි සෑයක් සුද්ධ කළොත් බෝධියක් සුද්ධ කළොත් ඒකේ පින තමයි සසරේම මානසික ලෙඩ හැදෙන්නේ නැහැ. ඒ පින්වන්තයාට අපේ බුද්ධ ශාසනය නිවන් දකින්න තුරු උපනෝපන් ජීවිතයක කවදාවත් අබෑටික තරම්වත් හැමේ බිබිලක් ඇවිල්ලා නැහැ කියනවා. සෑය සුද්ධ කරපු පින. ඔහුට මතකයි කියනවා එදායින් පස්සේ සංසාරේ ගත කරපු ජීවිතවල සමහර වෙලාවට කැලෑවල යද්දී කටු උඩ අඩිය තියනවා කියනවා. කටු අනිත් පැත්තට හැරෙනවා කියනවා. සෑයක කටු ඉවත් කරපු පින. කවදාවත් අමනුෂ්‍යෙක් කරදර කළා නැහැ කියනවා. කවදාවත් යකෙක් ප්‍රේතෙක් භූතෙක් පිසාචෙක් වැවිලා නැහැ කියනවා. සෑය සුද්ධ කරපු පින. චෛත්‍ය සුද්ධ කිරීමේ බෝධි සුද්ධ පවිත්‍ර කිරීමේ පින එයයි. හැම පැහැපත් වෙලා උපනෝපන් තැන බබලනවා යා. අපේ ගෞතම බුද්ධ ශාසනය අරහත්ත්වයටපත් වුණා. බෝධියක උනත් පින්වතුනි බෝධියේ වැටුණ පත්‍ර අතින් ඉවත් කිරීමේ සුද්ධ පවිත්‍ර කිරීමේ ආනිසංස 20ක් තියෙනවා. කුරුලා ඇති වෙන්නේ නැහැ, හැමේ ලප හටගන්නේ, මානසික ලෙඩ හටගන්නේ, අමනුෂ්‍ය දුරු හටගන්නේ, පිළිකා හටගන්නේ. මේ ආදි වශයෙන් අද පවා ඒ ආනිසංස තියෙනවා. අපිට ගොඩාක් හිතවත් උපාසක මහත්තයෙක් කතා කළා. ඒ උපාසක මහත්තයාගේ බිරිඳට පිළිකාවක් හැදිලා. ශරීරේ හන්දි 20ක පිළිකා 20ක් ඇවිල්ලා. ඉතින් මෙයා ඔපරේෂන් එකට යන්න කිට්ටු වෙනකොට කොමාරි මෙයා නිතර යන්නේන ආරාමේ ජයශ්‍රී මහ බුදුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා පිළල්. ඉතින් මෙයා හාමුදුරන්ගෙන් අවසර ඉල්ලගෙන මෙයයි නෝනා එකතු වෙලා ඉනිමඟක් තියලා දැන් නෝනා ඉනිමඟ අල්ලගෙන ඉන්නවා. මහත්තයා ඉනිමඟේ නැගලා පිරිත් කීකිය අර බෝධියේ පිළල් ලයින් කරනවා. ඒ වැටෙන පිළල් නෝනා ඉවත් කරනවා. දවස් 3ක් ඒ මහන්සි වෙලා තියෙනවා බෝධිය සුද්ධ කරන්න. ඊළඟ පාර පරීක්ෂණයට යනකොට ඇඟේ එක පිළිකාවක්වත් නැහැ. යම් පන්සලක බෝධීන් වහන්සේ නමකගේ බෝ පිළල් ඇවිල්ලා නම් ඒ ගමේ මිනිස්සු ලෙඩ වෙන එක වළක්වන්න බෑ. ඒකයි මං කිව්වේ බෝධියෙන් පේනවා කියලා. යම් ගමක පන්සලක සෑයක වල්ලිවල නම් ඒ ගමේ මිනිස්සු පංච දුස්චරිතයෙන් යුක්තයි කියලා ඒකාන්තයෙන් කියන්න පුළුවන්. ඇයි පින්වතුනි එහෙම වෙන්නේ? දැන් උදාහරණයක් අපි මම ඒකත් තව විස්තර කරන්න. මේ ලංකාවම එක්සේසත් කරපු දුටුගැමුණු මහරජුරෝ ලංකාවම එක්සේසත් කරන්න කරපු පින තමයි කියනවා කලින් බුද්ධ ශාසනයක බෝධීන් වහන්සේගේ වැටුණ බෝධි පත්‍ර 100ක් අතින් අයින් කළා. බෝපත් 100ක් අතින් අයින් කරපු පින. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කඳ කොයිතරම් ආශ්චර්යයිද කියනවා නම් උන්වහන්සේ සම්බුදු වෙන මොහොතේ සෙවන සලසලා දුන්න බෝධීන් වහන්සේගෙන් වැටෙන බෝපත අයින් කරන කෙනාටත් නිවන් සුව සැලසෙනවා. ඊට පස්සේ අපි අඳුරන දරුවෙක් හිටියේ ඒ දරුවාගේ මූණේ ලප ඇවිල්ලා. මගෙන් ඇහුවා ස්වාමීනි ලස්සන කොල්ලේ හැබැයි කැත වෙලා ලප ඇවිල්ලා. ස්වාමීනි මට මේ මූණේ ලප ඇවිල්ලා. මං කිව්වා ඉතින් ඔයා බෙහෙත් කරනවද ක්‍රීම් වර්ග ගන්නවද? ගන්නවා කියලා කිව්වා. මං කිව්වා ඒව කරන ගමන් ඔයා මේ බෝධීන් වහන්සේ සුද්ධ කරන්නකෝ. දවස් 4ක් බෝමලුව සුද්ධ කරනොත් ලප ටික නැති වෙලා ගියා. ඉතින් ඒ නිසා බෝධි පූජාවේ ආනිසංස හරියට කළොත් ලැබෙනවා Tamanne.
දැන් කෙනෙක් මරණාසන්න වෙලා මාරක වෙලා අමාරු ලෙඩෙක් ඉන්නවා නම් බෝධීන් වහන්සේ පිච්චමල් යෙදු පැංකල 7කින් බොජ්ජංග පිරිත් කියා බෝධීන් වහන්සේ නාවලා ඒ පින ලෙඩාට දුන්නොත් ලෙඩාට මරණයට කැප වුණ කෙනෙක් නම් ආයුෂ ඉවරයි නම් ඒක අපිට වළක්වන්න බෑ. මාරකයක් නම් ඒ මාරකේ පනිනවා. ඒක වෙන්නේ බෝධීන් වහන්සේට උපස්ථාන කිරීම තුලින්. ඔය අමනුෂ්‍ය ප්‍රශ්න වලින් බැටකකා දෙහි පුහුල් කපා නූල් දාගෙන ඉන්න උදවිය එක දිගට ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේසේ සලකා බෝධීන් වහන්සේට උපස්ථාන කළොත් තමන්වත් හිතාගන්න බෑ තමන් සුව වෙලා යන හැටි. බෝධි පූජාවක්වත් මිනිස්සෙක් කරගන්න තේරෙන්නේ නැහැ. ඒක හරියට මේ වගේ මහා නිදානයක් තියෙනවා ගන්න කෙනෙක් නැහැ. ඒකට නිදානේ බලයිද? ඒ වගේ උතුම් බෝධීන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ ගමේ ගෙවල් තට්ටු 10ට හැදුනත් මොකටද? ගමේ පන්සලේ බෝධීන් වහන්සේ මේ වගේ නා. ගමේ මිනිස්සු යාන වාහන 100ක ගියත් කොමක් දෙහි ඇති ඵලය ගමේ පන්සල තියෙන මේ වගේ නා. ඒකයි ගමේ මිනිසුන්ගේ සද්ධාවත් පින්වන්තකමත් පන්සලෙන් පේනවා කියන්නේ ඒකටයි. දැන් ගොඩාක් අය මහමෙවුනාවේ අසපු ලස්සනයි. ඕවට සල්ලි කොහෙන්ද දන්නේ නැහැ. පිට රටින් එනවද දන්නේ නැහැ කිය ඉන්නවනේ. එහෙම නෙමෙයි මහමෙවුනාවේ ඉස්සෙල්ලාම බණ කිය සද්ධාවන්ත මිනිස්සු හැදුවා. ඒ සද්ධාවන්ත මිනිස්සු ඇවිල්ලා බෝධීන් වහන්සේ ගැන සද්ධාව ඇති වෙනකොට මේ මිනිසුන්ට බෝධියක් නිකන් තියෙනවා දකින්න කැමති නැහැ. අනිවාර්යයෙන් මිනිස්සෙක් ආවොත් ස්වාමීන් වහන්සේ අපි මේක කරමු. ස්වාමීන් වහන්සේ මේක ලස්සනට ප්ලෑන් කරන්න මං සියලු වියදම් දරන්නම් කියලා මිනිස්සු ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ දැන් සාමාන්‍ය පන්සලක උනත් ස්වභාවය කවුරු හරි එක ඉදිරිපත් වුණොත් ඒක අර මහත්ෙක් කරනවලු. එයා කරගනීවි කියලා පාස් කරන එකනේ. මහමෙවුනාව එහෙම නෙවෙයි. කවුද බාරගත්තේ හොයන්නේ නැහැ. චෛත්‍යයක් හදනවා මිනිස්සු යනවා. ගඩොල් දෙනවා. වැලි දෙනවා. සිමෙන්ති ගෙනත් දානවා. ඔක්කොම සෑය හදනවා. ඇයි ලොකු ස්වාමීන් වහන්සේ අපිට ධර්මයේ කියා පුරුදු කළා තමන්ට පින කරගන්න. ඒකට ඒ අහිංසක මිනිස්සු මේ දුක්ඛන්දරාවෙන් නිදහස් වෙන්න පින් කරන්න ආස කරනවා. බණපද නම් මේ හිතට යන තාක්කල් ওই ලෝභකම් මසුරුකම් තමන් ගැන විතරක් හිතන එක අන් අය ගැන කරුණා මෛත්‍රී නැති එක හිතා ගන්න බෑ. මේ ලෝක සත්වයට හැඟීමක් තියෙනවා මෙහෙම දුන්නොත් අපිට නෑ කියලා. ඒකේ විපාකේ තමයි ඇත්තටම නැති වෙනවා. මේ ලෝක සත්වයා බයට තමයි දෙන්නේ නැත්තේ. නැති වේවි කියලා. කර්ම විපාකේ තමයි ඇත්තටම නැති වෙනවා. උදාහරණයක් හිතන්න പ്രേත ලෝකයේ പ്രേත සත්වයා උපදින්නේ මනුස්ස ලෝකයෙන් චුත වෙලා මනුස්ස ලෝකේ ගොඩාක් මසුරු වෙච්ච නිසා දුන්නේ නැති නිසා. ඒ නිසා උන්ට කණ්ඩ බොණ්ඩ මොකුත්ම නැහැ. ඇයි ලෝභකමෙන් රැස් කළා. හැබැයි ඔයාලා අහලා නැද්ද පෙරේතයන්ට ලැබෙන්නේ කැයි හොටු සෙම සැරව අසූචි මල මුත්‍රා තමයි පෙරේතයන්ට කෑම විදියට ලැබෙන්නේ. ඇයි ඒ? කටට ආපු කෙල ටික තුක් කියලා කෙල ගැහුවා ලෝභ නැතුව. ලෝභ නැතුව අත්හැරිය යමක්ද ඒක කන්න හම්බ වුණා. මල මුත්‍රා ලෝභ නැතුව අත්හැරියා. ලෝභ නැතුව අත්හැරිය යමක්ද ඒකම പ്രേත ලෝකේ කෑමට හම්බ වුණා. කොහොමද? යමක්ද සංගවා ගත්තේ යමක්ද නොදුන්නේ ඒකම නොලැබී ගියා. වස්ත්‍ර දීලා නැහැ. උපන්දා ඉඳලා කොයිතරම් ඇඳුම් ඇඳලා තියෙනවද? දැන් බලන්න අවංකවම හොඳ වස්ත්‍රයක් මිනිස්සෙකුට මං වස්ත්‍ර කීයක් මේ වෙනකොට මම Taman දන් දීලා තියෙනවද කියලා. ඔයාලා පහවහන් කොච්චර මේ දාලා තියෙනවද Tamanගේ පයට? Tamanගේ පයට. මිනිසුන්ට දන් දීලා තියෙනවද? සංඝයාට දන් දීලා තියෙනවද කියලා බලන්න. මාසෙට උදේ දවල් රෑ වශයෙන් වේල් 3 ගානේ මාසෙට වේල් 90ක් බත් කනවා. ඒ 90න් තවත් කෙනෙකුට හිත සතුටින් කෑම් වේල් කීයක් දීලා තිනවද කියලා බලන්න. අනිත් අයට නොදී අනිත් අය ගැන හිතන්නේ නැතුව තමා ගැන විතරක්ම හිතාගෙන වස්තුව රැස් කළා. ඔය ඇඟම යම් දවසක ඔයාලට පිළිකාවක් හදලා දෙනවා. දැන් විඳෝපිය කියලා.
ඔය ඇඟම ප්‍රෙෂර් හදලා දෙනවා. ඔය ඇඟම සීනි අමාරුව හදලා දෙනවා. ඔය ඇඟම 890ක් රෝග 990ක් ව්‍යාධි හදලා දෙනවා. 203ක් අන්තරාවලට භාජනය වෙනවා. කාලා නාලා පොවලා හැඩ වැඩ කරලා වාහනවල සතප්පවගෙන ගිහිල්ලා ගෙවල් වල සතප්පවලා තිබ්බ මේ ඇඟම අවසානයේදී වද දෙන්න වේදනාවෙන් කෑ ගහනවා. අතපය වාරු නැතුව යනවා. බත් ටික හපා ගන්න බැරි කාලයක් එනවා. කටට බට දාලා ජූස් කරලා බඩට දාන තත්වයට එනවා. මේ ඇඟම යම් දවසක අපිට වද දෙනවා. හැබැයි ওই ඇඟ සතප්පවා ගන්න තමයි අපි ලස්සනට ගෙවල් හැදුවේ. ওই ඇඟට සැප දෙන්න තමයි අපි හොඳ වාහන ගත්තේ. ওই ඇඟට සැප දෙන්න තමයි ලස්සන ඇඳුම් ඇඳේ. අපි අනිත් අයට දුන්නෙත් නැහැ. අපිට මදි, අපිට වියදම් කරගන්න සල්ලි මදි කියලා අනිත් අය ගැන හිතුවේ නැතුන් තමන් ගැන හිතුවේ මේ ඇඟ. යම් දවසක අවසානයේ මේ ඇඟ රැක ගන්න උසුම ටික හෙලන්න උසුම ටික ගන්න තටමා බැරිම තැන උසුම හෙලනවා මැරුණා. එදාන්ට බෑ. මරුවා ජය ගන්නවා, මිනිසා පෙරදී යනවා. අන්න එදාට ඒ ලෝකෙට කුමක්ද රැගෙන යන්නේ? ඔයාලා මෙන්න මේ කාරණාව හිතුවද? ඒ තමයි මරණය කියන්නේ තවත් උපතක දොරටුව. අපි ඊළඟ ජීවිතයේ උපදින එකයි මේ ජීවිතයේ අතර එකම එක චූටි සිවියක් තියෙනවා. ඒ තමයි මරණය. මැරිච්ච ගමන් ඊළඟ උපත. ඒතකොට සිතෙන් කයෙන් වචනේ මොනවද අපි කළේ? ඒ කර්මානුරූප තීරණය වෙනවා. මෙයා නිරේද යන්නේ. නිරේවල් තියෙනවා 136ක්. ඒතකොට එයාලා කරන පව්කම් වල ස්ටෙප් අනුව අපායවල 136ක් තියෙනවා. පළවෙනි අපාය සංජීව. ඒ අපාය ආයුෂ මනුස්ස අවුරුදු 50ක් චාතුම් මහරජගේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි, මාස 12ක් අවුරුද්දයි. අවුරුදු 500ක් චාතුම් මහරජගේ. ඒ කියන්නේ මනුස්ස අවුරුදු 90 ලක්ෂයක් චාතුම් මහරජගේ ආයුෂ. අපායවල වල අඩුම ආයුෂ තියෙන අපාය ආයුෂ ඒ අපායේ එක දවසක් මිනිස් අවුරුදු ලක්ෂ 90යි. ඒ අපායේ එක දවසක් මිනිස් අවුරුදු ලක්ෂ 90යි. එවැනි 30ක් මාසයයි, මාස 12ක් අවුරුද්දයි. එවැනි අවුරුදු 500ක් සංජීව කියන අපායේ. කාල සූත්‍ර කියන අපායේ එක දවසක ආයුෂ මනුස්ස අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. අනිත් අපායවල් ගැන කවර කතාවද? මිනිසු කියනවා උඹලා දිව්‍ය ලෝකේ ඵලයල්ලා. අපි යන්නම් එහි. කට තිබ්බ ඵලියට කිව්වට නිරේ ගිනි දැල් වලින් තමා වෙලා ගන්නකොට ওই කටවල් හිප්පිලා යනවා. කර කියා ගන්න දෙයක් නැහැ. ලෙඩ ඇඳේ කෑ ගහනවා දනෝ පිච්චෙනෝ කියලා. එදාට කවුරුවත් නැහැ. මැවි පෙනේ අනිත් අයට කරපු ඒවා. දැන්ම තමන්ගේ ජීවිතේ වෙනස් කරගත යුතුයි. උපස්ථාන කළ යුතුයි උතුම් බෝධින් වහන්සේලාට. ගොඩාක් මහන්සි වෙන්න. ඇත්තටම පින්වතුනි, ඔයාලා මෑරුණා කියන්නකෝ යම් දවසක. ඔය මලගෙදර මිනිස්සු කතා පවත්වනකොට හොඳ වාහනයක ගියා, හොඳ ගෙයක් තිබ්බා කියලාද කියන්නේ? කරපු පිනක් දහමක්ද? මලගෙදරක මිනිස්සෙක් ඇවිල්ලා මේ මයික් වලින් පච කියන්නේ නැතුව විනාඩි 5ක් ඇත්ත ගුණයක් කියන මිනිස්සෙක් වෙලා මැරෙන්න. සමහර මලගෙවල් වල තටමනවා මලගෙවල් වල කතාවක් කරන්න. ඇයි මතක් වෙන්නේ නැහැ ඒක කරපු ගුණයක්?